ළමයි මේ එතකොට අපි මේකේ තුන්වෙනි එක දක්වා සාකච්ඡා කරා මේ පේපර් එකේ. දැන් තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. හරි. මේ මොකද්ද කියන්නේ මේ කියන මෙන්න ABCD හා PQR යන වර්ගඵලයෙන් සමාන වන්න தත්ත්වය දෙනවා. මොකද්ද? වර්ගඵලයෙන් සමානයි කියලා කියනවනේ වර්ගඵලයෙන් සමානයි කියන්නේ ඔන්න ඕක තමයි සම්බන්ධය. මොකද්ද? මේ දෙන්නගේ වර්ගඵලය සමාන කරලා තමයි වැඩේ කරන්න ඕනේ නේද? හරි. එතකොට හරි. අපි බලමු. මෙන්න මේකේ කියන්නේ මොකක්ද? වර්ගඵලයෙන් සමාන ආස්තර දෙකක් කියලා කියනවා. x මගින් x වර්ග ඍණ 4x ඍණ දෙක සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත වන බව පෙන්වනවා. මූල 6 කිනිකා 2.4යි 5යි නම් සමජාතව ආස්තරයේ පැත්තකදී කියන එක අහනවා නේද? හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකද කියන්නේ එකම දත්තේ මොකද්ද මේකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් දත්තේ මොකද්ද? මේකේ වර්ගඵලයට මෙයාගේ වර්ගඵලය සමානයි කියලා කියනවා නේද? එහෙනම් මම ගන්නම් සම ABCD ABCD වර්ගඵලය සමාන වෙනවා කාටද? PQR වර්ගඵලය. ABCD කියන්නේ මොකද්ද? සමචතුරස්‍රයේ වර්ගඵලය කොහොමද වෙන්නේ? දිග වැඩි කිරීම දිග නේද? දිග වලට සමානයි. ඒතර දේවතාවක් x ඍණ 2 වැඩි වෙනවා. කාමික දේවතාවක් දේවතාවක් x ඍණ 2කින්. ඒක සමාන මේක ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද වෙන්නේ? භාගයේ වතාවක් ආධාරක පාදේ මම මේකේ ආධාරක පාදේ 6 විදිහට ගන්නවා. ඒකෝ ගම්බෝස කීයක් දෙන්නේ 8 විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් මේක සුළු කරලා ඔන්න වර්ග සමීකරණ එනවා කියලා පෙන්නන විදිහට බලමු අපි පෙන්නන්න. මේක තමයි සුළු කරලා 2කට 2 1යි 8ට කීයද 4යි කියලා ගැටුවා. ඒ වගේම මේ බලන්න දෙවරක් දෙක මෙතන 4ක් හැදෙනවානේ. දෙවරක් දෙක 4ක් හැදෙනවා. මේ 4ට විතර මේ මට මේ 4 කපලා දාන්න පුළුවන්. හරිද? දැන් එනවා x වෙන දෙක වතාවක් x වෙන දෙක කියලා. ඒටි ඒක ප්‍රසාරණය කරන්න පුළුවන් ඉතින් කොහොමද? ඉතින් ඒ වගේ ඒවා මම කියලා දීලා තියෙනනේ x වෙන දෙක වතාවක් x වෙන දෙක කියලා කියන්නේ මොකද්ද? ඒක x ඍණ දෙකේ පූර්ණ වර්ගයක් නේ පූර්ණ වර්ගයක්. නැත්තම් ඉතින් මේක සාමාන්‍ය විදිහට මෙයා මෙයායින් වැඩි කරලා මෙයා මෙයායින් වැඩි කරලා මෙයා මෙයායින් වැඩි කරලා මෙයා මෙයායින් වැඩි කරලා හදාගන්න පුළුවන්. නේද? එහෙම නැතුව අපි සාමාන්‍ය පූර්ණ වර්ගයක වර්ග ප්‍රසාරණය මතක තියාගෙන ඉන්න කොහොමද? පළමු ඉස්සරහම කියනවා නම් පළමු පදයේ වර්ගය. ඒක x වර්ගය. ඊට පස්සේ අවසාන දෙනවා පද අවසාන පදයේ වර්ගය. අවසාන පදයේ ඍණ දෙකයි ඍණ දෙකේ වර්ගය. ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක කියන්නේ ධන 4යි. ඊට පස්සේ පද මැද පදේ මොකක්ද දෙන්නේ? කොහොමද දෙන්නේ? පද දෙකේ ගුණිතේ දෙගුණේ නේද? පද දෙකේ ගුණිතය කියලා කියන්නේ x ඍණ දෙකකින් වැඩි කරලා ඍණ දෙකයි x යා දෙකකින් වැඩි කරලා කියු ඍණ 4යි x. එතකොට x වර්ග ඍණ 4යි x ධන 4 කියලා තමයි මෙන්න x ඍණ එක වතාවක් x ඍණ දෙක කියන මේ වම් පැත්තේ ප්‍රකාශයෙන් සුළුලා උත්තරේ එන්නේ නේද? x වර්ග ඍණ 4යි x ඍණ නෙමෙයි සෝරි ධන 4 නේද? 4 සමානයි මේ පැත්තේ කීයක් තියෙන්නේ 6යි. දැන් අපි x වර්ග ඍණ 4යි x තියෙනවා ධන 4ක් තියෙනවා මේ පැත්තේ ධන 6 මෙහෙට ඇද්දි ඍණ 6ක් වෙනවා බිඳුවයි. ඒක x වර්ග ඍණ 4යි x ඍණ ධන 4යි ඍණ 6යි ඍණ 2 සමාන බිඳුව මම කියන්නේ ඒක තමයි අපිට බව පෙන්වන්න තියෙන වර්ග සමීකරණය. ඔන්න එයා හරි. අපි බව පෙන්වලා ඉවරයි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? මූල 6 යගය 2.4යි 5 ලෙසගෙන සමචතුර සංඛ්‍යාවේ සම්පූර්ණ ආස්තරයේ පැත්තකදී ගන්නවා නේද? හරියට මේ වර්ග සමීකරණය මොනවා කරන්නද ඕනේ අපි? විසඳන්න ඕනේ. විසඳපුවාම අපි දන්නවා ඉතින් මේක අපි මේ වගේ ගණන් ගොඩාක් කරලා තියෙන. ඒකට මේකේ මූල 6 වගේ උත්තරයක් එයි. ඒ වගේ මූල 6 වගේ නැත්නම් අපි මූල 6 වගේ එකක් හදාගන්නත් අපි කියලා දීලා දෙනවා නේද? හරි අපි බලමු ගේ කියලා. හරි මේක ප්‍රකාරණේ මේක සුළු කරන්න තියෙන්නේ. මොකද සාධනික සාධක හොයාගන්න තියෙන්නේ. සාධක හොයන්නේ කොහොමද වර්ග සමීකරණය එක? හරි අපිට මේව කරන්න පුළුවන් මොනවද? මූල හොයන්න පුළුවන් කොහොමද? වර්ග සමීකරණේ මූල හොයන ප්‍රධාන ආකාර තුනයි. සාධක කරලා පුළුවන්, වර්ග පූර්ණයෙන් පුළුවන්, සාධාරණ සූත්‍රය ඇසුරෙන් පුළුවන් නේද? අපි එසේ ගානද අපි කොහොමද දන්නවා මේක සාධක කරලා නෙමෙයි දෙන්නේ අපිට. එහෙනම් අනිවාර්යෙන් වර්ග පූර්ණයෙන් හෝ සාධාරණ සූත්‍රයෙන් මේක වර්ග පූර්ණය කරන්න ලේසියිද කියලා බලමු මොනවද ඒක නෙකි x වර්ගයේ සංයෝගයේ දෙක වෙන එක වෙන්න ඕනේ ධන එක. ඔව් ඒක තියෙනවා. ඒ වගේම මේ ඉලක්කම ලස්සනට දෙකෙනුත් බෙදෙන ඉන්නවා. මට හිතෙනවා මේක වර්ග පූර්ණය කරලා ගොඩක් හොඳයි කියන්නේ. හරිද? ලේසි වෙයි කියන්නේ. මම ඒක වර්ග පූර්ණය කරන්න ගන්නම්. මේ පැත්තේ වර්ග පූර්ණය කරන්නම්කෝ. හරි. ඉතින් මේ පැත්තේ වර්ග පූර්ණය කරොත් එහෙම මොකක්ද දෙන්නේ? මේ පැත්තේ මම ඉස්සර ලියාගන්නම් x වර්ග මොකද්ද ඍණ 4ix ඍණ 2 නේද? ඍණ 2 සමානයි බිඳුව. එතකොට මෙතනින් x ගත්තා මෙතනින් ඍණ 2. එයාගේ වර්ගය ඊට පස්සේ ඍණ 2 එහෙම දානවා අනිවාර්යෙන් බින් දාන ඍණ ලකුණ. දෙකේ වර්ගය කීයද? 4යි. සමානයි බිඳුව වෙනවා. x ඍණ 2 වර්ගය වෙනවා ඍණ 2යි ඍණ 4යි කියන්නේ ඍණ 6යි. එයා පැත්තට මොකද වෙන්නේ? එයා ධන 6ක් වුණා. ඊට පස්සේ මම දෙපැත්තට මොකද කරන්නේ? වර්ග මූලය දානවා. ඒ වගේම තව දෙයක් ඉලක්කමකට වර්ග මූලය දාදී ධන හොරින් ලකුණ එනවා නේද? ඔව් වර්ගයට වර්ග මූලයක පිටිච්චාම මේ පැත්තේ එනවා x ඍණ 2. ඒතකොට මේ පැත්තේ ධන හෝ ඍණ
මූල 6 x උක්ත කරන්න ඕනේ ධන හෝ ඍණ මූල 6 මේ පැත්තේ තියදී ඍණ දෙකම දාන මේක ධන දෙක කරලා නේද? හරි. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ? හරි. දැන් අපිට කරන්න පුළුවන් මේ පැත්තට නම් ඉන්නේ ධන සංඛ්‍යාව සලකලා එක උත්තරයකුත් ඍණ සංඛ්‍යාව සලකලා එක උත්තරයකුත් ගන්න. එයා ධන සලකලාම උත්තරයක් ගන්න මොකද වෙන්නේ? x සමානයි ධන හෝ ඍණ මූල 6න් ධන මූල 6 ධන දෙක කියලා ඉන්නේ. x සමානයි ධන මූල 6ට උත්තරය දන්නවනේ. අපි දන්නවා මේ මූල 6ට උත්තරය කීයද දෙන්නේ? මූල 6ට යාලා උත්තරය දීලා තියෙනවා කීයද? 2.45. 2.45. එයා මොකද 2.45 දානවා ධන දෙක x ට උත්තරේ එනවා 2.45 දෙයක් කියන කීයද 4.45 මෙන්න එක උත්තරයක් ආවා. අනිත් එක ඍණ සලකනවා. ඍණ සලකා ඒක x සමානයි ඍණ මූල 6 ධන දෙක ඍණ මූල 6 කියන්නේ 2.45 ධන දෙක ඍණ 2.45 ධන දෙකයි කියන්නේ ලොක්කාගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කාගේ ලකුණ දාපුවම කීයද දෙන්නේ? ඍණ 0.45 කාටද x ට නේද? හරි. එතකොට දැන් අපෙන් අහන්නේ මොකද්ද? සමචතුර ආස්තරයේ පැත්තකදීනේ. දැන් අපිට ආශ්‍රයේ උත්තර දෙකක් ආවා. ඉතින් උත්තර දෙකෙන් එකක්වත් මුසලකා ඉන්න පුළුවන් වෙයිද? දැන් මෙතන තියෙන්නේ දේවතාවක් x වෙන දෙක කියලා ඒ පාදයක දිගක්. හරිද? හැබැයි අපිට දැම්ම කියන්න පුළුවන්ද? පුළුවන් කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ වලනේ. දැන් පාදයක හරිද? පාදයක මම හිතනවා වලට තේරෙයි කියලා. හරිද? පාදයක දිග එන්නේ මොනවද? දේවතාවක් x වෙන දෙකනේ. දැන් අනිවාර්යෙන් දන්නවා අපි දිගක් නම් අනිවාර්යෙන් දල උත්තරයක් එන්න ඕනේ. හරිද? හරි. මම නිකමන මේ උත්තරේ හිතන්නම්කෝ x ට මේක. මේක දැම්මොත් එම ඍණ 0.45 හරිද? ඔන්න ඍණ 0.45 ඍණ 2යි තියෙනවා. එතකොට ඍණ 0.45 ඍණ 2යි කීයද? ඍණ 2.45යි. නේද? එයා නැවත දෙකෙන් වැඩිච්චාම ඍණ 4.9ක් වගේ එන්නේ. ඒතකොට දිග කවදාවත් ඍණ උත්තරයක් එන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා මේ උත්තරය අපිට පිළිගන්න බෑ. මේක තමයි උත්තරය විදිහට පිළිගන්න වෙනවා. ඉතින් වෙන ඔප්ෂන් නැහැ නේ. ආයෙත් ආදිශ කරලා බලමු කියලා. දේවතාවක් x කියන එක කීයද 4.45 අඩු කිරීම 2. එතකොට දේවතාවක් 4.45න් දෙකක් අඩු වෙච්චාම කීයද දෙන්නේ? බලමු අපි 4.45න් දෙකක් අඩු වෙච්චාම කියන්නේ 2.45 2.45 දෙකකින් අඩු වෙච්චාම කීයද දෙන්නේ? 4.9යි බිංදුවක් කියලා පාදයක දිග මේක මොනවා විදිහද දීලා තියෙන්නේ? සෙන්ටිමීටර. එහෙනම් 4.9 බිංදුවයි සෙන්ටිමීටර විතර පාදයක දිග ගන්න පුළුවන්. හරිද? ඒක එහෙම අමාරු නෑ. ලේසි ගානක්. කිසිම ප්‍රශ්නයක් නැතුව කොට දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක විනාඩි 8න් 9න් හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරිද? සමහර ළමයි ඉන්නවා මේක විනාඩි 5න් 6න් හදන ළමයි ඉන්නවා. හරි ඉක්මනින් දාගන්න. වීඩියෝ පෝස්ට් කරලා ලියගන්න මම ඊළඟ ගානට යනවා වෙලා ගන්න. හරි ළමයි. එතකොට අපි ගණත් ඉවරයි. අපි යන් පස්වෙනි ගාන සාකච්ඡා කරන්න සංඛ්‍යාවේ ගාන නේද? හරි. මේකේ කියන අපි ගාන කියවගත්තොත් එහෙනම් මොකක්ද තියෙන්නේ කියන්නේ? වෙළෙන්දෙක් දෙහි කිලෝ 50ක් නේද? දෙහි කිලෝ 50ක් කිලෝ 1 බැගින් පාර්සල් වලට. එතකොට දෙහි කිලෝ 50ක් කිලෝ 1 බැගින් පාර්සල් දාපුවම පාර්සල් කීයද දෙන්නේ? මේක හිතා ගන්න පුළුවන් පාර්සල් කීයද 50යි. කිලෝ 1 50ක් නේ. කිලෝ 50ක් කියන්නේ. හරි. පාර්සල් තමයි විකිණීමට සූදානම් කරලා දිනනවා නේද? ඔව් කිලෝ එකකට අල්ලන ගෙඩි ගන්න පන්ති ප්‍රාන්තර විදිහට දීලා දිනවා. සංඛ්‍යාත විදිහට දීලා දිනවා මොකද්ද? පාර්සල් ගන්න නේද? හරි. හැබැයි ඉස්තනක් තියෙනවා 17 19 පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතයේ දීලා නැහැ. ඒතර සංඛ්‍යාතයේ දීලා නැත්නම් මොකද කරන්නේ? සංඛ්‍යාතේ හොයාගන්න එනවා. කොහොමද හොයාගන්නේ? අපිට කියනවා මෙයා කිලෝ එක බැගින් මොකද්ද කිලෝ 50ක් තියෙන කිලෝ 50 තමයි කිලෝ බැගින් පාර්සල් කරනවා. ඒක කිලෝ එක බැගින් පාර්සල් කරද්දී පාර්සල් කීයද හැදෙන්නේ 50ක් කියලා කිව්වනේ. එහෙනම් මේ පාර්සල් වල එකතු කීයද දෙන්න ඕනේ 50ක්. බලන්න. ඒතර මදි පොඩ්ඩ 50ක් වෙන්න එකතු වෙන විදිහට බලලා මෙතන දැන් 50ක් වෙන්න ඕනේ සිග්මා x කියන එක නේද? ඔව්. එතකොට මෙතන 50ක් වෙන්න නම් මෙතන කීයක්ද මදි කියලා බලලා තමයි දාන්න ඕනේ නේද? හරි. මම ගන්නම් 12යි මෙතන 7යි 3යි 10යි. හරිද? 10යි 12යි කීයද 22යි 22යි 7 2යි 24යි 24යි 6යි කීයද 30යි 30යි එහෙනම් මෙතන කීයක් ඉන්න ඕනේ? අනිවාර්යෙන් 20ක් ඉන්න ඕනේ නැත්නම් 50ක් වෙන්නේ නෑ නේද? හරි. ඔක මම මකලා 20 කියන ගන්න පාරේ. ඔන්න 20ක් ඉන්න ඕනේ කියලා තේරුණා. හරිද? 9 2 8යි 8යි 20යි 27යි 3යි 30යි. 30යි කියලා අනිවාර්යෙන් නම් 20ක් ඉන්න ඕනේ. හරි. මේක අහනවා මෙහිදී මාත පන්තියේ 17 19 බව පෙන්වන්න. ඉතින් ඇත්තනේ 17 19 මාත පන්තිය වෙනවද? ඔව්. වැඩිම සංඛ්‍යාතයට අනුරූප පන්තිය කීයද? මාත පන්තිය. ආ. වැඩිම සංඛ්‍යාතය මේක ලියන එක නම් අත්‍යවශ්‍ය නේ.
වැඩිම සංඛ්‍යාතය 20 වේ. එම නිසා මාත පන්තිය 17 19 වේ. ඔන්න ඒකට උත්තරය ලියන එක අවශ්‍යයි. හරිද? හරි. ඊට පස්සේ අපිට කියනවා මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යයන්‍ය ලෙස අරගෙන හෝ වෙනත් ක්‍රමයකින් පාර්සලයක ඇති මධ්‍යයන්‍ය දෙහි කෙරි ගන්න අසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියනවා. හරිද? හරි. දැන් මේවනේ මේ මධ්‍යයන්‍ය ගාන ගත්තාම මේ සංඛ්‍යානේ ගාන ගත්තාම අපිට මේ ගාන හදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකයි. මේ මධ්‍යයන්‍ය වෙන ප්‍රධාන ආකාර දෙකයි. මොකක්ද පළවෙනි එක මම මතක් කළොත් විනාඩියක් කරගෙන මොකක්ද ආකාර දෙක? එකක් තමයි සිග්මා fx බෙදීම සිග්මා f නේද? පළවෙනි ආකාරය සිග්මා fx බෙදෙනවා සිග්මා f කින්. ඒක සාමාන්‍යයෙන් අපි දන්න හැමෝම හදන ක්‍රමය නේද? ඊට පස්සේ මධ්‍යයන්‍ය වෙන තව ක්‍රමයක් තියෙනවා මොකද්ද? ඒ දන සිග්මා fd බෙදෙනවා කාගෙන්ද? සිග්මා f වලින්. ඔය ආකාර දෙකෙන් තමයි අපිට මධ්‍යයන්‍ය හොයන්න තියෙන්නේ. දැන් මේක කියනවා මොකද්ද? මාතපන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යයන් ලෙසගෙන මාතපන්තියේ කොහෙද තියෙන්නේ? මාතපන්තියේ 17 19. එහෙනම් මෙයා තමයි මාතපන්තිය වෙන්නේ. මෙන්න මෙයා තමයි සලකලා අපිට හදන්න වෙන්නේ. හරිද? අපි දැන් මධ්‍යගයේ මේ තීරුවෙන් පුරවලා නැහැ. බලමු. කොහොම වෙනත් ක්‍රමයකින් ඉන්නේ. මේක අරගෙන උපකල්පිත මධ්‍යයන්යක් දාලා හදනවා කියන්නේ අනිවාර්යෙන් මේ ආකාරයෙන් යන්නේ කියන්නේ. ඒක මේකෙන් කොහොම වෙනත් ක්‍රමයකින් කියන්නේ නොකිය කියන්නේ මේකින් හදුවොත් ලේසි කියන එක. එහෙනම් අපි මේ දෙවෙනි ආකාරයෙන් හදමු බලන්න. බලමු අපි ඉස්සරහ මොන කරන්නත් කරන්න පුළුවන් ඉන්නේ කවුද මධ්‍යගයේදී හරි මධ්‍යගය කොහොමද පුළුවන් පහළ සීමාවයි පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව එකතු කරලා දෙන්න එකතු කරලා කියන දන්නේ දෙකේ නේද ඔව් 13යි 11යි කීයද 24යි දෙකට විතරම කීයද 12ක් කියලා එනවා මෙතන 15යි ඔය 3 ගානේ වැඩි වී යනවා නේද හරි මෙතන 18යි මෙතන 21යි මෙතන 24යි මෙතන 27යි ඔය විදිහට එනවා හරිද හරි එතකොට අපිට දැන් මේක ගන්න කියන මාතපන්තියේ මධ්‍ය අගය මාතපන්තියේ මධ්‍ය අගය කීයද 18. එහෙනම් එයා තමයි කවුද මේකේ උපකල්පිත මධ්‍යයන්ය නැත්නම් A කියලා අපි හඳුන්වන්නේ. එයා කොටු කරනවා. ඒ කියන්නේ ටික් එකක් දාලා තියාගත්තා. එයා තමයි උපකල්පිත මධ්‍යයේ ඉන්නේ කියලා. හරි. එන්නේ එයා හරි. ඊට පස්සේ අපගමන තීරු පුරවල අපිට පුරව අදාගන්න තියෙන්නේ. හරි. අපගමනේ කියලා කියද්දි මූ සලකනවා නම් මුගේ අපගමනේ බිංදුවයි. සම්මතයේ මූනේ. එතන මුගෙන් මොඩ කරොත් බිංදුවයි. එතන මූ සලකද්දි මූ සම්මතය වෙච්චාම 15න් 18ක් කීයද? ඍණ 3යි. මේ පැත්තේ ඍණ 6යි. එතකොට මේ පැත්තෙන් ගත්තොත් එහෙම 21න් 18ක් කීයද? ධන 3යි. ධන 6යි. ධන 9යි. ඔය විදිහට ලස්සනට එනවා. ඊට පස්සේ FD කියන්නේ F තීරුවයි D තීරුවයි දෙන්න ගුණ කරලා මෙතනින් හදාගන්න තියෙන්නේ. දෙවරක් ඍණ 6 කීයද ඍණ 12යි. 6 වරක් 3 කීයද ඍණ 18යි. 20 වරක් බිංදුව බිංදුවයි. 12 වරක් 3 කීයද 36යි. 7 වරක් 6 කීයද 42යි. 9 වරක් 3 කීයද 27යි. එතකොට මම ධන සංඛ්‍යා සෙට් එක එකතු කරගන්නම්. 6 2යි 8යි 8යි 7යි 15න් 5 දානවා එකක් ඉතුරුයි. 3යි 4යි 7යි 7යි 2යි 9යි 8යි 10ක් කියද්දි 105ක් කියලා එනවා ධන. ඊට පස්සේ ඍණ සංඛ්‍යාවල එකතු කරනම් එතකොට කීයද ඍණ 18යි ඍණ 30ක් කියලා එනවා. එතකොට මට සිග්මා FD කියන එක ගන්න. සිග්මා FD කියන එක මෙතන දාන්න පුළුවන් කවුද? මේ දෙන්නගේ සුළු කිරීම ගන්න ඕනේ. එතකොට ලොක්ක කවුද ධන එහෙනම් ධන ලකුණ එන්න ඕනේ. 105න් 30ක් එහෙම අඩු කරොත් කීයක් එයිද? 75ක් වගේ නේද? 75ක් විතර එයි නේද? 75යි 30යි 105ක් එන්නේ. ඔව්. එතකොට ඒත් හරි. දැන් අපිට මධ්‍යන්‍ය කියන එක අපිට හොයන්න පුළුවන්. මධ්‍යන්‍ය හොයන්න පුළුවන්. මොකද්ද සූත්‍රේ? ඒ දන සිග්මා FD බෙදීම සිග්මා F. ඔව් මේක A කීයද? 18ක් කියලා අපි දන්නවා. සිග්මා FD කියද්දි දෙන්නේ ධන 75ක් කියලා දන්නවා අපි. සිග්මා F කියන එක කීයද? 50යි නේද? හරි. මේක සුළු කරන් තියෙන්නේ. මෙතන 18 ධන. මෙතන මේක සුළු කරන්න 25න් බෙදුවොත් එහෙම 2යි. 25න් බෙදුවොත් 3යි. 3 බෙදීම 2යි කියන්නේ 1.5ක් කියලා එනවා. 18 2.5ක් ඒක ඉදින්නේ 19.5යි. අපෙන් අහන්නේ මොකද්ද? ආසන්න පූර්ණ සංඛ්‍යාවද? මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේ කොහොමද කියලා දෙන්නේ 20ක්. එහෙනම් මොනවද දෙන්නේ? පාර්ශවයක ඇති මධ්‍යන්‍ය දෙහි කරගෙන කීයක් දෙන්නේ ආසන්න 20ක් කියලා එනවා. හරිද? හරි. එතනින් ඉතින් හදාගන්න රෝම ඉලක්කම කීයද හදුවද? රෝම ඉලක්කම දෙක හැදුවා. හරිද? හරි. පළවෙනි එක උත්තර දෙලියන දැන් රෝම ඉලක්කම් 3. මොකද මේ රෝම ඉලක්කම් 3 කියන්නේ කියලා බලමු. එයනු දෙහි ගෙඩියක මධ්‍යන්‍ය ස්කන්ධය. දෙහි ගෙඩියක මධ්‍යන්‍ය ස්කන්ධය. දැන් අපි දන්නවා මල්ලක ස්කන්ධය කීයද? මල්ලක ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 1යි නේද? ඔව්. දෙහි මල්ලක ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. ඒ වගේම මල් ඇතුලේ දෙහි ගෙඩි කීයක් තියෙනවද? දෙහි ගෙඩි කීයක් තියෙනවද? දෙහි ගෙඩි කීයක් තියෙනවද? 20ක් තියෙනවා නේද? හරි. එතකොට හරි මොකද්ද මල්ලක ස්කන්ධය කීයද කිලෝග්‍රෑම් 1යි දෙහි ගෙඩි කීයක් තියෙනවද
කිලෝ මේ දෙහි 20ක් තියෙන. ඒතර දෙහි ගෙඩියක ස්කන්ධය අපිට හොයන්න පුළුවන් මේ මුළු ස්කන්ධය වෙනවා දෙහි ගෙඩි ගන්න. දෙහි ගෙඩියක ස්කන්ධය කියන එක හොයන්න පුළුවන්. කිලෝග්‍රෑම් 1 නැත්තම් අයි ග්‍රෑම් වලින් කියන ග්‍රෑම් කීයද? 1000 යාබෙන් තියෙනවා 20 බිඳුව 100 දෙකින් ග්‍රෑම් කීයද දෙන්නේ? කනකන්ද මොකෙන්ද කියලා අහන්නේ. ග්‍රෑම් වලින් කියන ප්‍රශ්නේ නේ. ඔබලකන් කීයද? තුන උත්තරය හරි ග්‍රෑම් 50 කියලා ආසන්න අපිට හිතාගන්න පුළුවන් නේද? හරි. ඔබලකන් 4. ඊළඟට අන්තිමයෙන් මොකද කියන්නේ? සියලුම පාර්සල තිබිය හැකි උපරිම හා අවම දෙහි ගෙඩි ගන් සංඛ්‍යා අතර වෙනස. අන්න ඕක මරු. හරිද? මරු කියන්නේ හේතුව මේ වාස්තු වල සෑහෙන චෙක් කරලා දිනවා. මේක අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරලාම යන්න ඕනේ පාර්ට් එකක්. හරිද ළමයි? හරි. ඉක්මනින් දාගන්න. මේක කියන්නේ මොකද්ද? සියලුම පාර්සල වල තිබිය හැකි උපරිම හා අවම දෙහි ගෙඩි සංඛ්‍යා අතර අනුපාත. වෙනසනේ. හරි. මම ගන්නම් තිබිය හැකි උපරිම දෙහි ගෙඩි ගන්න. උපරිම ගාන අපි ගන්න පුළුවන් කොහොමද කරන්නේ? මේකේ 11ක් 13ක් අතර කියලා කිව්වට මේකේ 11 ඒවා දෙකක් තියෙන්නත් පුළුවන් නේද? ඔව් දෙහිගෙඩි 11 ඒවා කිලෝ එකට අල්ලන දෙහිගෙඩි ගන්න 11 ඒවා දෙකක් තියෙන්නත් පුළුවන්. 13 ඒවා දෙකක් තියෙන්නත් පුළුවන්. 12 ඒවා දෙකක් තියෙන්නත් පුළුවන්. නැත්නම් 11 එකයි 12 එකයි එහෙම තියෙන්නත් පුළුවන්. ඒතර මේකේ තියෙන්න පුළුවන් උපරිම ගාන කියලා අපිට හිතන්න පුළුවන් කිලෝග්‍රෑම් මොකද්ද? දෙහිගෙඩි 13ක් තියෙනවා. ඒක 13 ගාන තියෙන මලු දෙකක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් මේක අපිට හිතා ගන්න පුළුවන් උපරිමනේ යන්නේ. නම් 13 ගානේ මලු දෙකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඊට අමතරව මේ පන්ති ප්‍රාන්තරය ගත්තොත් 16 6ක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. 16 6ක්. ඊළඟට අනිත් එක ගත්ත හැකි 19 20ක් නේද? 19 20ක්. අනිත් එක ගත්ත හැකි 22 කීයද? 12ක් නේද? හරි. ඊළඟ ගත්ත හැකි කීයද? 25 7ක්. 25 7ක්. ඊළඟ ගත්ත හැකි කීයද? 28 3ක් නේද? 28 3ක්. ඔය සෙට් එකේ එකතු කරනවා ගන්න ඕනේ. මෙතන උත්තරේ කීයක් එයිද? බලමු අපි. 13 වලක් දෙන 26යි. 16 වරක් 80යි කියන්නේ 96යි. ඊළඟ 19 30යි 380යි. ඊළඟ 22 වරක් 10 කියන්නේ 220යි. තව එකකට 44ක් 264ක් කියලා එනවා. ඒක එකතු වෙන්න ඕනේ. 25 7ක් 25 6ක් නම් 150 කියන්නේ 170 තමයි නේද? ඔව්. 28 3ක් 8 වරක් 3 24න් 4 දෙකක් ඉදිරි. 3 වරක් 2 6 2යි 8ක් කියලා. ඔය සෙට් එක ඉවර කරන්න ඕනේ. මම ගන්නම් 6යි 6යි 12යි 12යි 16යි 21යි 4යි 25න් 5 දෙකක් ඉදිරි 2යි 2යි 4යි 13යි 13යි 8යි 18යි 3 21යි 6යි 27යි 27යි 7යි 34යි 34යි 8යි 42යි 4ක් ඉදිරි 4යි කියන්නේ 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි කීයද 1025ක් වෙනවා. තිබිය හැකි උපරිම දෙහි ගිරි ගන්න. මම හිතුවා මධ්‍යන හොයන්න තමයි මේක මහලා ඉන්න මේක මධ්‍යන අපි මෙතන තියෙන්නේ. හරි. එතකොට මම මෙතනින් හොයන්නම් මොකද තිබිය හැකි අවම දෙහි ගිරි ගන්න. තිබිය හැකි අවම දෙහි ගෙඩි ගන්න. එයා හොයන්නේ කොහොමද අවම ගන්න? අපිට හිතන්න පුළුවන් දර අවම උපරිම ගත්තා මේකෙන් අල්ලලා මේක වැඩි කරලා එහෙනම් අවම ගන්න ගත්තා 11 ඒවා දෙකක් 14 ඒවා 6ක් ඔය විදිහට ගත්තා නේද? එහෙනම් 11 වැඩි කිරීම 2 14 වැඩි කිරීම 6 එතකොට 17 වැඩි කිරීම 20 ඊළඟට 20 වැඩි කිරීම 12 ඊළඟට 23 වැඩි කිරීම 7 23 වැඩි කිරීම 7 ඊට පස්සේ 26 වැඩි කිරීම 3 26 වැඩි කිරීම 3 12 දෙකක් කියන්නේ 22යි 14 ඒවා 6ක් 14 ඒවා 5ක් කියන්නේ කීයද 70යි 84යි නේද? ඊට පස්සේ 12 340යි දාන 12 24යි 240යි දාන 20 7 300කින් එක දෙකක් ඉදරුයි 7 14යි 2යි 16යි 26 ඒවා 3ක් කියලා කියන්නේ 3 වරක් 6 18න් 8 එකක් ඉදරුයි 3 වරක් 22යි 7යි ඒක මේ සෙට් එක ගන්න ඕනේ 2යි 4යි 6යි 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 7යි 7යි 8යි 15න් 5 ගන්න එකක් ඉදරුයි 8යි 6යි 14යි 18යි 22යි 22යි 30යි 2යි 22න් 2 3ක් ඉදරුයි 3යි 6යි 8යි 9යි. මෙතන 9ක් තියෙනවා. එම නිසා
ඒවා අතර අන්තරේ නේද? නිසා ඒවා අතර වෙනස අහනකින් මොකද වෙනස ගත්තා ඒකමද 25න් අඩු කරන්න 125ක් එතකොට කීයක් දෙන්නේ 100ක් කියලා එනවා දෙයිගිරි උත්තරේ තේරුණාද නෑ ඒකත් හරි දැන් අපි දැන් ඊළඟ ගාන ගන්න මම පෝස්ට් කරලා ලියා ගන්නවා ලියා ගන්න හරි මම හිතනවා තේරෙන්නේ නැතිල ඔයාලා මම අපි ඩිස්කෂන් එක කරගෙන යද්දි මොකක් කර නොතේරුණ තැනක් තිබ්බොත් ඒ මොකද කරන්නේ මේ වීඩියෝ එක වලට YouTube එකේ දාලා විදින්නේ ආයෙ බලන්න ආයෙ බලන්න හරිද? බලලා පස්සරගෙන බලන්න ඊට පස්සේ වඩා ගොඩක් වෙලාවට තේරෙයි ඉන්න කරලා තේරුම් නැත්නම් විශේෂයක් දාලා හරි නැත්නම් ගෲප් මේ ලැන්ග්වේජ් ක්ලාස් එකක් ගන්න පුළුවන් හරි අපි යන්න ගන්න හරි අපි යමු ළමයි ඊයේද 6 වෙනි ගානේ ත්‍රිකෝණමිතිය ආවම ගන්න නේද හරි ඔව් වාසන ගන්න හරි බලමු මොකද කියන්නේ AC සිරස් කනුවට දෙපසින් ඔව් AC මේක ඒ සිරස් කනුවට දෙපසින් p හා q ලක්ෂ දෙක ඒක රේඛීය එකම රේඛාවේ තියෙනවා හරි ඒ සිට p හා q ට දුර පිළිවෙලින් ඒ සිට p ට හා q ට දුර 42යි 60යි ඒ සිට p ට දුර මම ගන්නවා කියද එතන 42යි මෙයා කියද 60යි හරි p කණුවේ p සිට කණුවේ b ලක්ෂයේ ආරෝහණ කෝණය p සිට මොකේද b ලක්ෂයේ ආරෝහණ කෝණය ආරෝහණ කියන්නේ වැඩි වෙන කෝණය මේ මෙතන ඉන්න මූලිය බලද්දී එතන ආරෝහණ කෝණය කියද 65යි කලා 10ක් කියලා කියන්නේ නේද මෙන්න මේ කෝණය නෝ දෙන්නේ මෙන්න නේද මේ කෝණය කියද අංශක 65යි කලා 10ක් ලු අනිකත් හරි ඊට පස්සේ කියනවා තදින් ඇදී පවතිනසේ ගැටගසා ඇති PB කම්බියේ දිග PB මේක PB කියන එක සමාන වෙනව කාටද AC ට සමානයි අපි AC කියන එක මෙතෙන්ටම ගමුනේ හරි PB කියන එක AC ට සමානයිලු රූපේ දත්ත අපි මෙතන ලියාගමු මේ කොහොමද කියලා කොහොමද PB සමානයි කාටද AC එක මොකද කියලා ලියාගන්න නැත්නම් මේක මේ AC නැතුව AB වත් හිතයි දන්නේ නැහැ කොහොමද කියලා හරිද දැන් රූපේ දත්ත පළවෙනි කියන රූපේ දත්ත ලකුණු කරන්න කියලා ඕකන ලකුණු කරලා හරිනේ ඊට පස්සේ රෝමේ ලක්ෂණ දෙක පළවෙනි එක හරිනේ පළවෙනි එක හරි ඊට පස්සේ මම රෝමේ ලක්ෂණ දෙක මෙතන හදන්න දෙකේ මොකක්ද කියන්නේ BP මේක මෙන්න මේ දිග අහනවා නේද හරි දැන් මම ඒ ත්‍රිකෝණේ පොඩ්ඩක් මෙතන අඳ ගන්න මොනවද දීලා තියෙන දත්තත් එක්ක මොකක්ද අහන්නේ කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා දැන් මට දැන් සලකන්න වෙන්නේ මොන ත්‍රිකෝණයේද දැන් කෝණේ දන්නේ මේකනේ දැන් අපෙන් අහන්නේ කවුද පාදයක් පාදේ දැනගන්නව නම් දැන් අපි හැම වෙලේම මතක තියාගන්න කොහොමද මේකේ කෝණයයි පාද දෙක අතර සම්බන්ධය දීලා තියෙනවා අනිවාර්යෙන් ඕක සම්බන්ධයි කෝණයයි පාද දෙකයි අපෙන් පාදයක් අහනවා අපි කෝණය සහ තවත් ඒ ත්‍රිකෝණයට ඍජු ත්‍රිකෝණයට අදාළ කෝණය සහ තවත් පාදයක් දැනගන්න ඕනේ කෝණයක් අහනවා අනිවාර්යෙන් පාද දෙකක් දැනගන්න ඕනේ ඕකේ කතාව හරි එහෙනම් මම අපිට සලකන්න වෙන්නේ අනිවාර්යෙන් කෝණය දීලා තියෙන මේ APB කියන ත්‍රිකෝණය හරිද මම සලකන්නම් එතකොට මේක P කවුද මේක B මේක කවුද A කියලා එනවා මේ අංශ 90යි මේ කෝණය හරි අපි දන්නවා 65යි 10යි 65යි 10යි PB ද මහන්නේ නේ මෙයා දන්නවා අපි කියන 42යි කියලා. එතකොට මේ කෝණයත් එක්ක සංසන්දනය කරද්දී මෙයා සම්මුඛ දීලත් නැහැ අහන්නෙත් නැහැ ඕනිත් නැහැ. එතකොට මේ කෝණයත් එක්ක මූ කර්ණ ඌ දීලා නැහැ බයි අහන කර්ණය මූ කවුද එතකොට බද්ධ පද. එහෙනම් බක සෙට් වෙන්නේ කුමකින්ද? සක බක සබ්බ එකෙන් sin cos tan. එහෙනම් A P B ත්‍රිකෝණයට මොකක්ද අපි දන්නේ? cos නේද? cos 65යි අංශක කලා 10යි සමාන වෙනවා කාටද? බද්ධපාදේ කීයද? බද්ධපාදේ 42යි. කර්ණය කීයද? ඌ හොයන්න ඕනේ එක කවුද? PB කියලා නම් හින්නම ගන්න. හරිද? හරි. අපි දැන් cos කෝණ අපි බලන්නේ නැහැ මේකේ. අමාරුයි වැඩි. ඉන්නේ cos කෝණය අපි කරලා sin වලට අපි සම්බන්ධය මොකක්ද දෙන්නේ? sin θ සමානයි cos අනුවරිණ θ නැත්නම් cos θ සමානයි sin අනුවරිණ θ. ඔය සමීකරණ දෙන්නේ එතකොට මේකේ පාවිච්චි මොකද්ද? මෙන්න මේක. ඔය cos කෝණය අපි sin වලට හරවන්න යන්නේ. මම හදන්න. cos 65යි
කලා 10 සමාන sin. මේ කලාත් සෙට් එකකින් ඉඳලා කලා sin අංශක 90 වෙනකොට මම දෙනවා. කලා sin අංශක 89යි කලා 60 කියන. සම අඩු කරනවා එන්නේ කියද 65යි 10යි. එතකොට sin 89යි 60න් 65යි 10ක් නේද? 60න් 10ක් කීයද 50යි නේද? හරි. 9න් 5ක් කීයද 4යි අංශක 9න් 8න් 6ක් දෙක අතර අංශක 24යි. කලා කීයද? මේක මෙයාට සමාන වෙනවා නේද? cos 65යි කලා 10ට sin 24යි කලා 50 සමාන වෙනවා. මෙතන ලියනවා කවුද? sin 24යි කලා 50. මේක ලියන්නේ නැතුව ආදේශ කරත් කෙලින්ම ඒකේ හිමම තමයි. හරිද? 42 බෙදීම PB. හරි. දැන් ඒතර මේක ලියා ගන්න ඇති කියලා මම හිතනවා. හරිද? මේක ලියුවේ නැත්තම් සයිඩ් එකෙන් දාගන්න මම ටක් කරලා මකන්න යන්නේ. හරි. මට ඕනේ කාවද PB ව. PB උත්තර කරන්න මෙයා මෙහෙට දාන්න, මෙයාව මේ පැත්තට දාන්න. බෙදීම දිනගමකට ගුණ කිරීමක් කරනවා, ගුණ කිරීම දිනගම මේ පැත්තට බෙදීමක් කරලා යන්න. PB කියන එක ඔක්කොම 42 බෙදීම sin 24යි කලා 50. 42 බෙදීම PB නිකන් යන්නේ. sin 24යි කලා 50 මොකද කරන්න ඕනේ? අර බලන්න. බලන්න. බලමු sin 24යි කලා 50. 24යි 50. 24යි 50. 24යි 50 වෙන බිංදුවයි 42ක් නේද? බිංදුවයි 42 බලන්න. කොච්චර හොඳ මිනිස්සුද කියලා. කොච්චර හොඳ මිනිස්සුද නේ? ඇයි ඉතින් මේ බලන්න 42 42 ලස්සනට සුළු වෙනවනේ. මේ බිංදුව තිබ්බක් කවන්නේ නැත් කවන්නේ ලස්සන දාන බිංදුව ගණන් ගන්නෑ. මේ පිටින් දාන්නේ. හරි. එතකොට මම මේක සුළු කිරීමක් පොඩ්ඩක් අමාරු වුණා. මම මෙතේ දශම නැති කරන්න වැඩි කරනවා කියන්න 100න් එහෙනම් මේකත් අතර කරන්න 100. 42යි බිංදු දෙක බිංදුවශම 4යි දෙක 100න් වැඩි කරපුවම කියද 42ක්. ඒක එකයි මෙතන කියන එකක් කියලා. ඒකට කියන 100යි කියලා එනවා. මොකද PB PB කියන 100යි නෝන මීටර. ඔන්න එයා හරි. මේ ළමයි ඔන්න කිසි ප්‍රශ්නයක් නෑ අදාගන්න ඕන. ඒතර රෝමිලකන් දෙකක් හරි. අපි යන් ඊළඟට කවුද? රෝමිලකන් තුනට. මම ලියා ගන්නම් ගත්තොත් PB PB කියන 100යි මීටර. මේක 100යි මීටර. හරි. ඊට පස්සේ මෙතනින් හදන්න කරන රෝමිලක්කන් 3. 3 මොකක්ද කියන්නේ? AQC. AQC මේක 60ක්ද මොකක්ද ඉඳලා තිබ්බේ මොකක්ද මේකනේ? 60යි ඈ. AQC කියලා කියන්නේ මෙන්න මේ කෝණය අනේ නම් මේක θීටා කියලා දාගන්න. මේ කෝණයනේ හොයන්නේ. කේස් එකක් තියෙනවා. ඒ කෝණය දැන් කෝණයක් හොයන්න දැනගෙන ඉන්න ඕනද? පාද දෙකක්. හරි. දැන් අල්ලන්න දෙන්නේ අනිවාර්යෙන් AQC කියන ත්‍රිකෝණෙනේ. දැන් මේක මම මොනවටත් කලින් එනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ. අංශක 90යි මේක θීටා Q C A. අපි දන්නවා මොකද්ද? මේක 100යි. ඒක 100යි නම් AC කියන එකත් අපි දන්නවා මේ PB සමාන AC. නිකන් නෙමෙයි දෙන්නේ. මේක 100යි නම් AC කියන එක මේක කීයද? 100යි මීටර. ඒ වගේම අපි මු දන්නවා AQ කියන එක කීයද? 60යි මීටර. ඔන්න පද දෙකක් දන්නවා. හොයන්න දෙන්න. බලමු. මේ කෝණයත් එක්ක මේ බලද්දී මු කවුද? සම්මුඛයනේ. සම්මුඛයා. මුත් එක්ක මු බලද්දී කවුද? බබ්බ. සබ සබ නම් කවුද? tan නේද? එහෙනම් A මොකද්ද? AQC නේද? C ත්‍රිකෝණයට මොකද්ද? tan කවුද? θ සමානයි. සම්මුඛවාදී කියද 100යි බද්ධවාදයේ 60යි. බිඳුවට බිඳුව tan θ සමානයි 10 6 බෙදන්න ඕනේ. 10 බෙදන්න 6. 10ට 6 ඒවා 1යි 6යි විතරයි. 40ට ගත්තොත් එහෙම 6යි 36යි 9 6යි 6යි අන්තිම දශම ස්ථාන 6යි 7 කොහොම තමයි 1.6යි 6යි 6යි 7 හරි ඊට පස්සේ දැන් මේක සුළු කරොත් එහෙම දැන් අපි කවුද වෙන්නේ t ට ප්‍රති tan ඉගෙන නේද tan inverse කීයද 1.6යි 6යි 6යි 7 එහෙනම් t වලින් ටැන්ජනෝමියල් මේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. එතකොට ඊට අදාළ කෝණය විතර හොයාගන්න පුළුවන්. ටක් දාලා ප්‍රකෘති ටැන්ජන ගාව. ප්‍රකෘති ටැන්ජන. 1.6 6 6 7. හෝ ආසන්න ඊට කුඩා එකක්. බලන්න.
තියෙනවා කීයද? 1.6 5 34 තියෙනවා නේද? එතනින් එහාට 6 8. හරියට නෑ 1.6 5 34 කියනවා. ඒකේ තියෙන්නේ කීයද? 58 50. 58 50 තියෙන්නේ. එතකොට 6යි 5යි 34 534 නේ. 534 ඉඳලා සෑහෙන ගණක් එන්න ඕනේ. අපිට තියෙන්නේ අපිට ඕනේ 660 6යි 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 7 එකයි තියෙන්නේ 1.6යි 5යි 3යි 4 අඩු කරමු කීයක් වුණද කියලා 3යි 3යි 1යි 133 ඕනේ බිංදුවයි. දැන් ආසන්න විදිහට ආසන්න තියෙන සංඛ්‍යාව අපි ගමු නේද? අය කලන් 9 වගේ තමයි ගන්න වෙන්නේ. ඔව්. අපි කලන් 9 කියන්නේ 9 දින අංශක sorry කලන් 9 දින මධ්‍යන්තරේ ඉන්නේ 96 උපරිමය දක්වා එක තමයි ගන්න වෙන්නේ. ඔව් 96 වගේ ගන්න වෙනවා. 96ට අදාළ උඩ තියෙන කීයක් 9 නේද? මේ 9 එකතු කරන්න කියලා කියද්දී දෙන්නේ. අංශක 58යි කලා 59 ආසන්නදී මේක ආසන්නවදී හරියට ගත්තොත් 59ක් කිව්වත් වැරදි නෑ. ඒකට මේ උත්තරේ ගන්න එපා. මේක තමයි උත්තරේ. හරි. පොතේ හැටියට ඕක තමයි හරි උත්තරේ. හරි. එහෙනම් අපි හදපුවම උත්තරය ආවෝකනේ. ඔකට ඔන්න සම්පූර්ණ එක්සයිට් කරලා ඉවරයි. ඉතින් හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රිපෝර්ට් එකේ තියෙනවා නැති. ඉතින් තියෙන්නේ. හරිද? හරි. ඉක්මනින් ඔක දාගන්න වීඩියෝ පෝස්ට් කරලා තියාගන්න. අපි ඉඳන් ගන්න. හරිලා අපි යන් 7 වෙනි ගාන නේද? හරි. 7 වෙනි ගාන මොකද්ද? 7 ඇවිල්ලා ශ්‍රේණි පාඩම නේද? හරි. ලේසි පාඩම. අපි බලමු. ශ්‍රේණි 7 වෙනි පාඩම. ඒකේ මොකක්ද කියන්නේ? සමාන්තර ශ්‍රේණියක දහවන පදේ 77ද දහවන පදේ කියන එක මම ගන්නවා කවුද T10. T10 උත්තරේ කියද 77යිලු. 11 වන පදේ 80යි. අනේ T11. T11 කියන එක කියද 80යිලු. හරි. පොදු අන්තරය හොයන්න ඉතින් හරි. දහවන පදේ 77යි 11 වන පදේ කියද 80යි. ඒතර අපි දන්නවා පළවෙනි පදයේ පොදු අන්තරය එකතු වෙලා දෙවන පදේ. දෙවන පදයට පොදු අන්තරය එකතු වෙලා 3. 3ට පොදු අන්තරය එකතු වෙලා 4. ඔහොම ඕනේ යන්නේ. එහෙනම් 10ට පොදු අන්තරය එකතු වුණාම තමයි 11 දෙන්නේ. හරිද? එතකොට 10 77යි 74 කීයක් එකතු වුණොත් 80ක් එන්නේ? එහෙනම් කීයද? 13යි. ඒකට රොවිලක් එකට උත්තර දුන්නා. ඒකේ D සමානයි කීයද? 80ෙන් අඩු කරන්නේ 77ක් කීයදෙන්නේ? 3යි. මොන 3යිද? 10. මොන උත්තරේ හරි. රොවිලකන් 2. ඒක ප්‍රශ්නේ නැහැ නේද? හරි. මුල් පදේ සොයන්න. එතන පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් මුල් පදේ හොයන්න කියනවනේ. හරි. දැන් මේක 10 වන පදේනේ. 10 වන පදේ කියන එක අර සාධාරණ ශ්‍රේණී ගත්ත ආකාරයෙන් ලියුවොත් එහෙම ලියන්න පුළුවන් කොහොමද? අපිට ලියන්න පුළුවන් පළවෙනි පදේ A. දෙවන පදේ A දන D. තුන්වන පදේ A දන දෙකක් D. හතරවන පදේ A දන තුනක් D. පස්වන පදේ A දන හතරක් D. ඔහොමනේ. එහෙනම් 10 වන පදේ ලියුවා හැකි මට කොහොමද? A දන කීයක් Dද? 9ක්. සමාන වෙනවා කීයද? 74. මොන උතෙන් පළවෙනි සමීකරණය ගන්නවා. මේ සමීකරණයෙන් මුලින් ගත්ත ප්‍රශ්නයක් නෑ. ඒක 11 ලිව්වා ඇයි? ඒ තමයි කියද්ද 10ක්. ඒක කියන මේ සමීකරණ දෙකම ඕනෙත් නෑ. හරි. කොහොම පාවිච්චි කරනවද? හරි. මම මේක දැන් D දන්නවා 3ක් කියලා. මම ගන්නවා D සමාන 3 එකට ආදේශ කරනවා. එකෙහි ආදේශයෙන් ආදේශයෙන් ඒ දන 9ක් D සමානයි 77යි. ඒ තමයි හොයන්න ඕන එක 9 වතාවක් D කියන්නේ 3යි 77යි. ඒ නවවරක් 3 27යි නේද? 77යි. ඒ උත්තරේ ගත්තා 77න් 27ක්. 77න් 27ක් කියලා 50ක් කියලා එනවන්න ඒට උත්තරේ නේද? ඒක නාදිසුලා ප්‍රශ්නයක් නැහැ. තුනේ දුවත් එනවා. බබ්ලු දෙනවා. හරිද? අපි හදමු ඕමිලක්කම් කීයද? 3. 3 මොකක්ද කියන්නේ ළමයි? මේක කියනවා මේ අවසාන පදය අවසාන එක අයිල් කියන එක නේද? අවසාන පදේ 150ට අඩු විශාලම සංඛ්‍යාවක්. හරි. 150ට අඩු විශාලම සංඛ්‍යාවක්. හරි. TN කියන එක 150ට වඩා කුඩයි කියලා හිතලා මේ ඇති පද ගන්න හොයන්න ඕනේ. ඉතින් යාලා දීලා තියෙනවා සම්බන්ධයෙන්. TN කියන එක කුඩයි කාට වඩා 150ට. TN වෙනකොට අපි දන්නවා කවුද? ඒ දන්න එන්ඩින් එක වතාවක්
D. දැන් මේ කවුද ළමයි හොයන්න කියන්නේ? කවුද D දන්නවා D දන්නවා. කවුද නම් මේක හොයන්න කියන්නේ? මේ හොයන්න කියන්නේ ඉතින් අනිවාර්යෙන් n කියන එක අවුරුදු පද ගණන් අහන්නේ නේද? ඔව් මෙහෙට පද ගන්න. ඒ දන්නවා අපි කීයද 50යි. 50 ගන්න n දන්නේ හොයන්න ඕනි එක හුව d කියන එක කීයද 3යි නේ. 150ට වඩා කුඩා වෙන්න ඕනේ. හරි. එහෙනම් තුන් වතාවක් n ඍණ එක මේ පැත්තේ තියෙද්දි 150 මේ පැත්තේ ඉද්දි ධන 50 මේකේ ඍණ 50 කියන 150 50 කඩු උච්චාම් කියත් වෙන්නේ 100ක් නේද? ඔව් 150යි 50 කඩු උච්චාම් 100ක් කියන්නේ ඔව්. ඉතින් තුනෙන් නම් බෙදන්න අමාරුයි නේද? කමන්නේ. බෙරුම් තුන දැන් මේ තුන ගෙවිච්චාම මෙතන n ඍණ එකක් කියලා එනවා මේ පැත්තේ 100 බෙදීම 3 n උත්තරය ගත්තා. ඒ 100 බෙදීම 3 ඍණ මෙහෙට ඇදී ධන එකක් කියනවා. මෙතන n මෙතන හර එකයිනේ. මෙතන පොදු වරේ 3 මෙතන 3ට 3 එකයි කරක් 100යි ධන 3ට එකව 3 3ක් එක 3යි. එතකොට nට 103 බෙදීම 3ක් කියනවා. 103 බලමු බෙදීම 3න් 10ට 3යි. 9යි. මෙතන එකයි 13ට 4යි නේද? 12යි. එකයි 10ට 3යි. කොහොමද එන්නේ? හරි. එයි මේකත් දාමු මෙහෙම ලියන්න. n කියන එක ගත්තා එකයි වැඩි කීයද? 34යි 3න් ඉස්සර කියන්නේ 102ක් කියනවා මෙතන එකක් කියලා එනවා. හරිද? ඕනේ නේ. 34යි 3න් එකයි. එහෙනම් අනිවාර්යෙන් මේකට වඩා n කියන එක මොකද එන්නේ? පොඩි කියලා නේද කියන්නේ. n පොඩි නම් 34යි 3න් එකට වඩා n පොඩි නම් අනිවාර්යෙන් n කියන එක වෙන්න ඕනේ කීයද? පූර්ණ සංඛ්‍යාවේ අගයක් නෙන්ට එන්න ඕනේ. එහෙනම් n සමානයි කීයද වෙන්න ඕනේ? 34. n 34යි 3න් කියන්නේ 34 පන්දලානේ. ඊට වඩා n ඕනේ පොඩි කියලා කියනවා නම් අනිවාර්යෙන් 34 කියනවා n ඕනේ. හරිද? ඒක තේරෙන්නේ නැහැ. හරි අපි දන්නවා මේ ඊතර ශ්‍රේණිය ගත්තාම මම ඊතර මේකේ දත්ත ටික වල ලියගන්න මේ නැත්තම් ටක් ගාලා ඉතින් දාගන්න. හරිද? හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔය යහපැත්තේ වම් පැත්තේ පාර්ට් එක මකලා දාන්නම්. ඊට මම ශ්‍රේණිය පොඩ්ඩක් අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන්නම්. හරිද? A කියන එක කීයද 50යි. B කියන එක 3යි 53 56 ඔය විදිහට යනවා. මම ගිහිල්ලා අවසාන පදේ කියන්නේ මේකේ අවසාන පදේ නම් දන්නේ නැහැ. අවසාන පදේ යන්නම් දන්නේ නැහැ. හරිද? ඔව් අවසාන පදේ නම් දන්නේ නැහැ. තියෙන පද ගන්න මම කියද්ද? ඔය කියද්ද 34ක් තියෙනවා නේද? මේක 34ක් තියෙනවා. මොනවද? අනුන අවසාන පදේ වෙන්න තුන ඊට පස්සේ නෑ හරිද? ඊට අවශ්‍යම දී. හරි. එතකොට දැන් අපි කියන්නේ මොකක්ද ඒකේ? ප්‍රෝග්‍රෑම් 4 ශ්‍රේණියේ පදවල එකතුව. එකතුවක් අහන්න. එකතුවක් අහනවා නම් අපිට සමාන්තරවල එකතුව හොයන සමීකරණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා නේද ළමයි? ඔව්. දෙකක් තියෙනවා. එතකොට දෙකකින් කෝගෙන් හදන්නේ? දැන් මේකේ අවසාන පදේ කියන එක දන්නේ නැහැ නේ. ඔව්. අවසාන පදේ අපි දන්නේ නැති හින්දා අවසාන පදයේ තියෙන සමීකරණය අපි ගන්න කොහොමද ඇඟට උණයි. හරිද? මොකද මේ සමීකරණ දෙක SN සමානයි n බෙදීම 2යි a ධන l මෙන්න පළවෙනි එක SN සමානයි n බෙදීම 2යි දෙකක් a ධන n දින එක වතාවක් d මෙන්න අනිත් සමීකරණය නේද? l දන්නවා නම් මේකෙන් යනවා d දන්නවා නම් මේකෙන් යනවා. හැබැයි මොකද්ද l දැනගත්තවම හැම විටම ඒක l කියලා පාවිච්චි කරන්න බෑ. හැබැයි හරිද? පද 10ක එකතු අහනවා නම් පද 10ක එකතු අහනවා නම් 10 වන පදයේ තමයි ඉල්ලෙන්න ඕනේ. පද 100ක එකතු අහනවා නම් 100 වන පදයේ තමයි ඉල්ලෙන්න ඕනේ. හරිද? පද 23ක එකතු අහනවා නම් 23 වෙනි පදයේ තමයි LK වේ දාන්න ඕනේ. තේරුණාද? හරි. එතකොට දැන් අපි මේකේ දෙවෙනි සමීකරණය තමයි හදන්න තියෙන්නේ. හරි. මම හදන්න ගන්නවා. මොකක්ද එන්නේ? SN සමානයි n බෙදීම 2 දෙකක් හේදන් n වෙනි එක වතාව d s කීයද? පද 34 එකතුව 34 සමානයි 34 බෙදීම 2 දෙකක් a කියන්නේ කීයද 50යි ධන 34 අඩු කිරීම 1 d කියන එක කීයද 34 රින්ග දෙක 17යි 50 වර දෙක 100යි ධන 30 වර එක 33යි 33 වර 3 99යි 17 100 100 යනවා නේද 100 9යි හරි 17 199 නේ හතරක් 9 කීයද 63න් 3 6ක් ඉදිරියේ 4ක්
9 කියන 63යි 69යි 6ක් ඉදිරි 4ක් එක 7යි 6යි 13ක් කියන්නේ 9යි 9යි 1යි 3යි 9 9 18 එකක් ඉදිරි 10යි 13යි එකක් ඉදිරි 3යි ඉන්වර්ස් 300 එනවා කීයද 33යි 83ක් යවන්නේ උරිය දෙන්නේ 3380 ඔන්න උත්තරේ ගත්තා හරිද අපි යන් ඊළඟ පාර්ට් එකට මොකක්ද ඒ කියන්නේ කියලා බලමු. ඒකේ සාමාන්‍ය සුපිරි පාර්ට් එකක් තියෙනවා නේද? මරු. ඔන්න ඔය දේවල් පේපර් එකේ අහන්න ඕනේ නේද? නේද? අපෝ හොරන්නේ. එතකොට අර හරියට තියරි ඉගෙන ගන්න යමු තමයි මෙතනින් මේක අනිවාර්යෙන් පස්වෙනි එක හදන්නේ. එතනින් එහාට අර සාමාන්‍ය කටපාඩම් කරගෙන ගණන් පොවලා වගේ එහෙම ගණන් වලින් මොකද ඉතින් පස්සේ කෙලවෙන්න පටන් ගන්නවා. ඒක හිතාගන්න බැහැ. හිතන්න පුළුවන් මොකද නැහැ. හරි. අපි බලමු ඔය වගේ ඒ වගේ පාර්ට් එකක් හදන්න කියලා. හරලමයි මේක මෙහෙම පාර්ට් එකක් තියෙන්නේ නේද බලමු ඈ ඔය සාමාන්‍ය මුද්ද දෙයක් තීරුම් ගන්න දිනවා ගන්න උදා ගන්න ඉන්න මෙහෙම දෙයක් තියෙනවා හරි ඒක සාමාන්‍යයෙන් අහලම නැති තරම් වගේ නේද බලමු මේක අහන්න ඉඩ තියෙනවා හරි හරි එතකොට මේ ශ්‍රේණිය ගත්තොත් මම මේ ශ්‍රේණිය පොඩ්ඩක් මෙතන ලියගන්න හරිද මොකද්ද 50 හරි මෙතන තියෙන කමන්නේ මම මේ ශ්‍රේණිය හැබැයි අවසාන පදේ දන්නේ නැහැ නේ 34 වෙනි පදේ කියන එක මම හොයාගන්න හරිද අවසාන පදේ කොහොමද වෙන්නේ පද 34 න්නේ තියෙන්නේ හා මම ඒක tn පදේ ගවන අංකය ගන්න tn සමාන ඒද නෙන්නේ ටිකතාව d කියන්නේ හරි d ටිකතාව d tn කියන්නේ t 34 නේ පදේ t 34 නේ ඔය a කියන එක කියන්නේ 50යි n කියන එක 34 අඩු කිරීම 1 වැඩි කිරීම කියන 3යි 50 දන්න 39 33 33 තුනෙන් එළියට ගියද 99 99 50 කීයද 100 149ක් කියලා එන්නේ. හරිද? ඔය මෙතන අවසාන පදේ කියන්නේ 149. හරිද? මම මේ ශ්‍රේණිය මෙතන ලියන්නම්. එතකොට මේකේ කීයද? 50, 53, 56 ඔය විදිහට ගිහිල්ලා අවසාන පදේ නම් කීයද? 149ක්. ඒ වගේ මෙතන පද තියෙනවා කීයද? 24. අපිට සංසන්දනය කරන්න දීලා තියෙන ශ්‍රේණිය ගත්තොත් එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? 500 තැන 530 තැන 560 ටිකක් අවසානට 1990 වන ශ්‍රේණියේ එකතුවනේ අපෝහණය කරන්න කියන්නේ අපෝහණය කරනවා කියලා කියද්දී හදලා ගන්න බෑ අපි පෙන්නන්න ඕනේ මෙහෙම එන්නේ කියලා. තේරුණාද? එහෙනම් අපිට කියන්න පුළුවන්. මේක පොඩ්ඩක් ලියනමු යටි. ශ්‍රේණිය ලියමු මොකක්ද එන්නේ? 500 එනවා 530 එනවා 560 එනවා කමා කොහොම ගිහිල්ලා අවසාන වෙන 1490යි. ඒත් මෙතන පද කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මෙහෙම හිතා ගන්න පුළුවන් මේ වගේ. මේ බලන්න. නිකම හිතන්නයි. 50යි ගුණ 53යි. 56යි. අවසාන එක වගේ මේ කේස් එකක් තියෙනවා වදිනේ. මුට්ටි දාන්න. මෙතන 50 නම් 500. 53 නම් 530. 56 නම් 560. 1990. මේකේ A මුත් එක බලද්දී මේකේ A කියන මේ ශ්‍රේණියේ A කියන එක කීයද 50යි D කියන එක 3යිනේ. මේ ශ්‍රේණිය ගත්තොත් මේකෙත් අනිවාර්යෙන් ඔය පද 34ක් එනවා කියලා දන්නවා. එනවා අනිවාර්යෙන්. හරිද? හරි. ඒ වගේම මේකේ A කියන එක කීයද 500යි. ඒ වගේම මේකේ D කියන එක කීයද 30යි. නෙවෙයිද? 500ට 30ක් 530යි 500ට කොහොමනේ? A කියන එක 500යි. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේකේ A යගේ 10න් වැඩිලා මේ මෙතන A ඇවිල්ලා. මෙයාගේ යගේ D යගේ 10න් වැඩිලා මෙතන ඇවිල්ලා. හරිද? එතන මේ විදිහට මේ සෙට් එකේ එකතුව ගත්තාම කීයක් දෙන්නේ? පද සෙට් එකේ එකතුව 3383. එහෙනම් අපිට නිකමට හිතලා බලමු මොකද වෙන්න ඕනේ. දැන් මේ සෙට් එකේ එකතුව ගත්තොත් එහෙනම් අනිවාර්යෙන් කීයක් දෙන්න ඕනේ? මේකේ මේ සෙට් එකේ එකතුව ගත්තාම මෙතන 3383ක් කරනවා. මේකේ A සහ D මේකේ 10න් වැඩිලා තියෙනවා නම් අපි හිතා ගන්න පුළුවන්. එහෙනම් මේකේ එකතුව ගත්තොත් අනිවාර්යෙන් කීයක් දෙන්න ඕනේ? 3383 10න් වැඩි කරලා එන උත්තරේ නේද? එහෙනම් අපිට ඒක හිතා ගන්න පුළුවන් කියලා 33යි 830ක් වෙන්න ඕනි කියලා. තේරුණාද? හරි. බලමු අපි අද මේක. හරිලා. ඒතකොට දැන් මේක එහෙම ආවට අපිට කියා ගන්න ක්‍රමයක් තියෙන්නේ නේද? හරි. අපි කලින් එකේ SN එකතුව ගත්තී සමීකරණය මොකද්ද ගත්තේ? SN සමානයි. මොකද්ද? n බෙදීම 2යි. දෙකක් හේදන n ඉන එක තව d දාලා ගත්තී. නේද? එතකොට මේකේ n වෙනස් වෙන්නේ නැහැ. n මෙයාගේ n මෙයාගේ පෙන්නේ නැහැ. ඉතින් n පෙන්නුවත් හදලා කවන්න නැහැ. පෙන්වන්න ඕනේ නැහැ. හරිද? හරි. එතකොට මේකෙන් ආවේ. හරිද? ඔන්න එයා මම එක කියලා ගන්නම්. දැන් මේකේ වෙනස් වෙන්නේ මොකද්ද බලන්න. මේක SN මේ දෙවෙනි සමීකරණය ගන්න යද්දි SN එකක් දී
ඉන් වෙනස් වෙන්නේ නැහැ ඉන්නවයි. දෙකක් A කියන එක මොකද වෙන්නේ? A කියන එක දැන් මේකේ A කියන එක 50යි නම් මේකේ කියන 500යි. මේකේ A කියන එක කියන දෙලා ඉතින් 10යි. මේකේ A කියලා ගත්තා නම් මේක ගන්න වෙන කීයද? 10ක් A කියලා. තේරුණාද? හරි. දාන ඉන් වෙනස් වෙන්නේ එන්ජින් එක එහෙම තමයි. මෙතේ මේ බලන්න. මේකේ D 3යි මේකේ D කියන 30යි. මේකේ නම් මේකේ D කියන එක D කියලා ගත්තාම ඒ වගේ 10 ගුණයක් මූව් වෙන්න ඕනේ. එතකොට මේකේ D නම් මේක කවුද? 10ක් D කියලා ගත්තයි කියලා. හරිද? ඔහොම ගත්තාම ඔව් මේ බලන්න. දැන් මෙතන එන් බෙදීම දෙක තියෙනවා හරිය. ප්‍රශ්නේ නැහැ. මේ පද දෙකක්නේ තියෙන්නේ. මේ වෙනම පදයක්, මෙයා වෙනම පදයක්. මේ පද දෙකෙන්ම මට පොදුවට ගන්න පුළුවන් කවුද? දැන් අපි දන්නවා මෙහෙම කරලා ගත්තාම මෙන්න මේ සමීකරණය ආදේශ කරලා ගත්තාම උත්තරේ කියද්දී 3383ක් ඈ මේ ඇවිල්ලා තියෙන්නේ. මේකනේ. හරි. අනිත් ඒවා වෙනස් වුන්නේ නැහැ, ඉන්න වෙනස් වුන්නේ නැහැ නේ. මම මේක එක කියලා තියාගන්නම් ඈ. හරි. ඊට පස්සේ දැන් මේක මේ දෙන්නගෙන් මට පේන කවුද පොදු පදයක් 10. එහෙනම් 10 එළියට අදින්න පුළුවන්. මම ගන්නම් SN කියන එක ගත්තාම මෙයාගෙන් සහ මෙයාගෙන් 10 එළියට ගත්තාම මේ 10 මම මෙතන ලියන්නම්. 10 වතාවක් එම් බෙදීම දෙක මෙහෙම ලියාගෙන මේ 10 ගත්තාම දෙකක් එන්නේ. දන එන්ඩින එක වතාවක් මේ 10 ගත්තාම මෙතන තියෙන D. ඕකනේ තියෙන්නේ. ඔව්. මෙන්න මූ දිහා බලන්න හොඳට. මෙන්න මූ දිහා බලන්න හොඳට. මෙන්න මූ කවුද? මූ කවුද මේ මූ නේද? මූ කියන්නේ කවුද? අර සමීකරණ 3383 මේ පැත්තෙන් හදන්න ගන්නවා. එතකොට SN කියන එකට මේ සමීකරණ SN කියන එක උත්තර ගත්තයි කොහොමද? 10 වැඩි කරන්න මේකින්. මේක කියන්නේ මේක. මේක කියන්නේ කවුද? 3383. ඉතින් SN උත්තරේ එනවා කියද 33යි 830ක් කියලා. මේක මරුම පාට් එකක්. හරිද? මේක මරු කියන්නේ සුපිරි. හරිද? හරි. මේක මම ආයි කියන්නම්. ටක් ගාලා අහගන්න. හරිද? මේක තේරෙන්නේ නැහැ එකපාරින් සමහර අයට. සාමාන්‍ය මේක උද්දටම පාඩමේ උද්දටම අඩියටම ගිහිල්ලා තියෙනවා. උද්දටම තේරුම් ගන්න තියෙනවා. තේරුම් ගන්න පුළුවන් පාඩමක්. හරිද? හරි. අහගන්න මේකේ සංකල්පය මොකද්ද කියලා. දැන් මේකේ අපි හදානාපු සමාන්තර ශ්‍රේණිය මේකේ මේ විදිහට ගන්න 50 53 56 අවසාන පදේ හොයලා තිබෙන්නේ අවසාන පදේ හෙව්වා කියන දෙන්නේ 149ක් කියලා නේ වගේ පද ගාන දන්නවා 34ක් කියලා පළමු පදේ මම 50ක් කියලා ලිව්වා පොදු අන්තරය කියන එකක් ගියද 3ක් කියලා. දීලා තියෙන ශ්‍රේණියේ අපෙන් අහන්නේ 500 දන 530 560 ගිලා අවසාන 1490 උත්තරේ අපෝහණය කරන්න කියලානේ. හරි. අපෝහණය කරන්න කියලා කියද්දී අපෝහණය කරන්න කියලා කියද්දී මම ඒක ශ්‍රේණියක් විතර ලියාගත්තා මොකක්ද වෙන්නේ 500 530 560 ඔය විතර ගිහලා අවසාන 1490. දැන් අපිට පේනවා මේකේ A 50යි මේකේ 500යි. A කියන එක 10න් වැඩි වෙලානේ. මේකේ D 3යි මේකේ D කියද 30යි. D කියන එක ඒත් 10න් වැඩි වෙලා. හරිද? හරි. A සහ D කියන දෙන්නම 10න් වැඩි වෙලා තියෙදි හරි. එතකොට SN ට සමීකරණ මේක අපි ගත්ත උතර මේ SN ට දාලා ගත්තාම කීයක් දෙන්නේ 3383යි. හරිද? ඔව්. එතකොට මේකේ දැන් මේ කලින් දැන් මෙහෙමනේ. මෙන්න මුව වෙවිලා තියෙන්නේ මේකෙන්. මුව වෙවිලා තියෙන්නේ කොහෙන්ද? මෙන්න මේක. තේරෙනවද? ඔන්නම සිද්ධියක් තියෙන්නේ. හරි. එතකොට මට තේරෙනවා මෙහෙම ගත්තාම 3383ක් එනවා කියලා. හරි. එන් වෙනස් වෙන්නේ නැහැ නේ. එන් වෙනස් වෙන්නේ නැහැ. ඒතර දෙකක් A කියන්නේ පළමු පදය දෙවතාවක් මේකේ පළමු පදේ A කියලා සලකනවා මේකේ පළමු පදේ A කියලා සලකනවා නම් මේකේ මේ ශ්‍රේණියට අදාළ පළමු පදේ මොකද වෙන්න ඕනේ? මෙයා වගේ 10 ගුණයක්. මෙයා වගේ 10 ගුණයක් වෙන්න ඕනේ. මෙයා A නම් මෙයා කවුද දෙකක් A. sorry මෙයා A නම් මෙයා කවුද 10ක් A. දෙක හැමෝම දිනවා දෙක 10ක් A කියලා එන්න ඕනේ. දාන එන්ඩින් එක වතාවක් මෙයාගේ D කියලා සලකනවා නම් මෙයා ගන්න ඕනේ වගේ 10 ගුණයක්. ඒ කියන්නේ 10ක් D ඕන 10ක් D. ඊට පස්සේ මට පේනවා මේ දෙන්නගේම කවුද පොදු? මේ දෙන්නගේ කවුද පොදු? 10ක් එළියට ඇද්දයි. මොන 10ක් එළියට ගත්තාම මෙන්න මේ විදිහට ගත්තාම මෙන්න මෙයා ඉදිරියනවා. මෙයා කියන්නේ කවුද? මෙයා කියන්නේ කවුද? අරගේ උත්තරේ 3383. ඒක 3383 10න් වැඩි කරන්නයි කියලා එනවා. 10න් වැඩි කරපුවම අදාළ අර කියන ස්විතේ එකතුව මෙන්න මේ විදිහට අපෝහණයක් කරලා ගන්න පුළුවන්. හරිද? හරි. මේක මරු පාට් එකක්. හොඳට දාගන්න. හරි. හොඳට කියලා දාගන්න. මේක ගාන ආයෙ පාරක් 3-4 පාරක් ඇදුවට අවුලක් නැහැ. මෙතනින් දාගන්නකො. හරි. මම ඊළඟ ගානට යන්නම්. වීඩියෝ පෝස් කරලා ලියා ගන්නවා. හරිද? නෑ. මේක දැන් මෙහෙම විද්‍යාවෙන් තියෙන්නේ. 12 වෙනි ගාන පුලක නේද? හරි. මේ ගාන සාකච්ඡා කරමු. අපි දැනට උගන්වලා තියෙන තියරි වලට අදාළ රචනා ප්‍රශ්න සාකච්ඡා ඉවරයි. හරිද? එතකොට තාම මේකේ කරන්න තියෙන්නේ මොනවද? නිර්මාණ ප්‍රශ්නේ ජ්‍යාමිතිය අදාළ ප්‍රශ්න දෙකයි පරිමාවශ්‍යක ගණන්. තව ගණන් 4යි
සාකච්ඡා කරන්න කියන්නේ ෆුල් පේපර් එකේ රචනා අවශ්‍ය කීයක් තියෙනවද? ෆුල් පේපර් එකේ රචනා අවශ්‍ය කීයක්ද? 12යි 16යි. 16න් අපිට ඉතුරු වෙන්නේ කීයක්ද? 4ක්. අපි ඉගෙන 12ක්ම සාකච්ඡා කරලා ඉවර කරනවා සම්පූර්ණයෙන්. හරිද? ඒ 12කට දාලා තියරි මුලින්ම රිවිෂන් ආපු කට්ටියට ඉවරයි. හරිද? හරි. එතකොට අපි බලමු මේ කතා කරන උත්තර කියන්න. දැන් මේ කියනවා දත්ත මොනවද? ගොවීන් 80ක්. එහෙනම් සර්වත්‍ර එකපාරටම දාගන්න පුළුවන් කීයක්ද? 80ක්. ආයි හිත හිත ඉන්නේ සර්වත්‍රය 80යි කියලා තමයි මොකද කියන්නේ. පොල් ගම්මිරිස් සහ තේයන වගවන් තුනක නියැලෙන ආකාරය පිළිබඳ තොරතුරු මෙසේ දීලා තියෙනවා නේද? හරි. මින් එක් වගාවක් වත් නොකරන ගාන එකක්වත් කරන්න නැති උන් කීයක් ඉන්නවද? 15යි. කියන්නේ අනිවාර්යෙන් මේ රවුන්ඩ් තුන එපිටින් ඉන්න ඕන පිටින් ඉන්න ඕන නේද? හරි. ඒක 15යි. තේ වගා කරන මුළු ගාන කිය 33යි. තේ වගා කරන ඔක්කොම ගාන 33යි. තේ වගා කරන කියන්නේ තේ රවුම ඇතුලේ ඉන්න ඕනේ. තේ රවුම ඇතුලේ කෑලි දෙකක් තියෙනවා. කෝකද දන්නේ නැහැ නේ. එහෙනම් ඒක නැදින් දාන්න බෑ. මේක පිටින් දාගන්න කීයද? ධාරේ 33ක් කියලා. ඔය කෑලි දෙකේ එකතු කීයක් දෙන්න ඕනේ 33ක්. තේරුණාද? හරි. ඒක හරි. ඊට පස්සේ තේ වගා කරන මුළු සංඛ්‍යාව කීයද? හරිනේ 33යි කියලා. පොල් සහ තේ වගා කරන කිසිවෙක් නැත. පොළුයි තේ දෙකම වගා කරන කවුරුත් නැහැ. ඉතින් පොල් සහ තේ කියලා කියන දෙන්නගේ ඡේදනේ. ඉතින් ඡේදන කැල්ල නැහැ ලු කියන්නේ. ඉතින් ඡේදන කැල්ල රූපෙත් අපිට පේන්නේ නැහැ. ඉතින් නෑ තමයි. හරි. නොවලක එක කියනවා. ඒ අනුව පහදියේදී වෙනසටහන පිටවත් කරගෙන දී ඇති තොරතුරු නිරූපණය කරන්න නම් අපි නිරූපණය කරලා ඉවරයි. හරි. අපි යමු නොවලකන් දෙකට. දෙකේ මොකද්ද කියන ළමයි? දෙකේ කියනවා ගම්මිරිස් පමණ පාගා කරන පිරිස දැක්වෙන පෙදෙස අඳුර කරන ගම්මිරිස් පමණයි. අනිත් ඒවා ඔක්කොම නැත. ගම්මිරිස් පමණක් කියලා කියද්දී ගම්මිරිස් පමණක් කොහොමද දෙන්නේ? එහෙනම් මෙන්න මේ පාර්ට් එක නේද? ගම්මිරිස් පමණක් කියලා කියද්දී මේ පාර්ට් එක තමයි එන්න ඕනේ. හරිද? ඒක මේක ගන්න බැරි අයියේ. ගම්මිරිස් තිබ්බට පොළුත් තියන එක බෑ. මේක ගන්න බැරි ගම්මිරිස් තිබ්බට තේත් කියන එක ගන්න බෑ. ඔන්න ගම්මිරිස් පමණක් කියද්දී ඒ පාර්ට් එක අපිට අඳුර කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා තේ හෝ තේ හෝ නේද? අපි දන්නවා සහ කියනවා නම් මොකක්ද අනිවාර්යෙන් මේක හා මේක කියලා කියද්දී මේ දෙකේම තියෙන්න ඕනේ නේද? ඡේදනය. හෝ කියලා කියනවා අපි මොකද්ද පාවිච්චි කරන්නේ? මේක. අපි ඉගෙනලා තියෙන තියරි වල නේද? හරි. මම දෙයක් නෑ. හරි. දැන් මේ කියන තේ හෝ ගම්මිරිස් වගා කරන පිරිස 53යි. තේ හෝ ගම්මිරිස්. තේ හෝ ගම්මිරිස් කියද්දී තේ හෝ ගම්මිරිස් කියන්නේ තේ හෝ ගම්මිරිස් එන තේගෙයි ගම්මිරිස්ගේ මේලය. ඒ කියන්නේ තේ රවුම ඇතුලේ ගම්මිරිස් රවුම ඇතුලේ දින ඔක්කොම ගන්න. ඒ කියන්නේ මෙන්න මේ ගම්මිරිස් රවුමයි තේ ඔක්කොමයි වැහිච්චාම ඒ ඔක්කොම ගන්න කීයද 53යි. හරිද? ඒක මම දාන්න විදියක් නැහැ නේද? කැදෙනවා නුපේ. ඒක මම 53ක් කියලා ඔලු තියා ගන්න. හරි. 53 අපෙන් අහන කෙන පොල් පමණක්. පොල් පමණක්. කියන්නේ නූල්. නේද? දැන් පොල් කියලා ගත්තොත් මේ රවුම පොල් මේක ගත්තොත් මොකද පොළුයි ගම්මිරිස් දෙකම. මේක ගත්තොත් මොකද පොල් පමණක්. කියන්නේ මෙයා තමයි අහන්නේ මම ඌ දන්නේ නැති ගානේ. ඌ x කියලා දාගන්නවා. ඌ x කියලා දාගන්නවා. දැන් ඔය x හොයන්න ඕනේ. කොහොමද x හොයන්නේ? දැන් දන්නදි පාත් කලාප ගොඩක් තියෙනවා. අයකට තමයි අර දත්තයක් දීලා තිබ්බේ. මෙන්න මේ කලාප සෙට් එක 1 2 3 4 මේ කලාප හතරම එකතු කීයද 53යි කියලා. හිතේ දින්න දෙයක් නැහැ. තේරුණාද? හරි එහෙනම් සර්වත්‍රයට අනිත් කලාප සෙට් එකකින් එකතු සමාන කරන්න. එහෙනම් 80 සමාන වෙන්න ඕන කීයද? බලමු. 80 සමාන වෙනවා. මේ කලාප සෙට් එකකින් එකතු මම ගන්නවා කීයද? 53 කියලා නේද? 53 නේ තිබ්බේ. yes 53 තිබ්බේ. හරි. 53 ධන දැන් මේ කලාප සෙට් එකම හරි ඊට පස්සේ x එන්න ඕනේ ඊට පස්සේ 15 වෙන්න ඕනේ නේද? x එන්න ඕනේ 15 වෙන්න ඕනේ. ඒතකොට 80 සමානයි 53යි 15 කියද 68 ධන x කියලා නේද? x ට උත්තරේ 60න් 80න් 68ක් අඩු කරන්න 12ක් කියලා උත්තරේ එන්නේ මෙතන. ඉතින් අපි දන්නවා දැන් 12ක් කියලා ඔන්න එකක් හරි. අහන්නේ එයානේ. එයාට උත්තරේ ගත්තා. ඊපස්සේ රෝමිලක්කම් 3. මොකද්ද 3 කියන්නේ බලන්න. හරි. 3 කියනවා ළමයි අපිට මින් එක් වගාවක් පමණක් කරන සංඛ්‍යාව මේ එකයි යොමු කරන්නේ ආයි දෙක තුන නෑ එකයි නෑ එකයි හරි එක් වගාවක් පමණක් නම් පොල් පමණක් නම් දන්නවා 12යි ගම්මිරිස් පමණක් නම් දන්නේ නෑ තේ පමණක් නම් ඒත් දන්නෙත් නෑ මොකද හරි එක හැබැයි එක්ක අමුක කමන්නේ පමණක් කරන උන්ගේ එකතු කීයද 42යි හරිද 42ක් වන අතර තේ තව කියනවා තේ පමණක් වගා කරන සංඛ්‍යාව ඔව් තේ පමණක් කියන්නේ මූ තේ පමණක් වගා කරන සංඛ්‍යාව ගම්මිරිස් පමණක් වගා කරන සංඛ්‍යාව මෙන්න ඒ කියන්නේ ගම්මිරිස් පමණක් කියනවා අඳුරු කරලා තියෙන එකනේ. අඳුරු කරලා තියෙන එක වගේ කියු නේද? දෙගුණයක් කියලා අපිට කියනවා නේද? දැන් මේ වගේ දෙගුණයක්. එහෙනම් මේක අපි y කියලා දැම්මොත් නේ. මෙයා y කියලා දැම්මොත් ඒ වගේ කීගුණයක්ද මේක? 2යි y. ඔන්න ඔච්චරයි අපිට දීලා තියෙන්නේ. එහෙනම්
අපෙන් අහනවා මොනවද? තේ සහ ගම්මිරිස් යන දෙවර්ගයේම වමන සංඛ්‍යාව කීයද කියලා. බලමු මේක අහන්නට උත්තරේ දෙමු පස්සේ. මොකද්ද මේකෙන් ගන්න පුළුවන් දත්තේ කියලා බලමු. හරි. දැන් අපිට කියනවා ඔක්කොම මේ පොල් පමණක් සහ ගම්මිරිස් පමණක් සහ තේ පමණක් තුනම කීයද? ඒ කියන්නේ ඒ කලාප තුනේ මෙයා සහ මේ අඳුරකට සහ මේ පැත්තේ තුනම එකතු කීයද? 50 කීයද? 42යි. ඔය 42යි නේ. 42කට සමාන කරමු. ඔය කලාප තුනේ එකතුනේ. මේක දන්නවා 12යි කියලා. පොල් පමණක් කියමු 12යි කියලා දන්නවා. මේක දන්නේ y. අනිත් එක දන්නේ නැහැ. ඌ 2යි y. එහෙනම් බලමු 42 12 ධන 2යි y y කියන්නේ කීයද? 3යි y. 40 ධන 12 මීටර ඉඳ 12යි 42කින් 12ක් කීයද? 30යි. 3යි y එනවා. 3යි y දෙකත් තුන 3ෙන් බෙදමු. y ට උත්තරේ නම් කීයද? 10ක් කියලා. ඒක y 10ක් කියලා වුණා. දැන් අපි දන්නවා. මෙතන 2යි y නම් මේ කීයද? 20යි. ඔන්න එයත් දන්නවා. හරිද? හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේක නෙමෙයිද කොයි දාන්නේ නේද? අහන්නේ මොකද්ද? තේ සහ ගම්මිරිස් යන දෙවර්ගයේ මා සහනම් ඡේදනය. තේ සහ ගම්මිරිස් කියලා කියන්නේ තේගේ ගම්මිරිස්ගේ ඡේදනය. ඡේදනය කියන්නේ මෙන්න මෙයා. යහන්නේ. එහෙනම් අපිට හොයන්න පුළුවන් මේ ඔක්කොම ගාන කියේ 33යි. මම ඒව p කියලා දාගන්නම්කෝ. p කියලා දාගන්නම්කෝ. ඔක්කොම ගානේ 33යි. ඒකට මේ කලාප දෙකේ එකතුනේ 33. මේක දැන් දන්නවා 20ක් කියලා. එහෙනම් මේක හොයන්න පුළුවන් නේද? ඔය ඉලක්කම් තුනට උත්තරේ ගන්නේ කොහොමද? ඔක්කොම එකතු කිය දෙනවා 33යි. 33 සමාන වෙන්නේ කාටද? p ධන 20ට. එහෙනම් p ඒ 33 20 කඩු කරන්න කියලා. ඔන්න මේක තමයි උත්තරය. මේක උත්තර විදිහට ගන්න පුළුවන්ද? ඕකයි. ඊපස්සේ රෝම ඉලක්කම් 4. හරි. ඔය ඉලක්කම් 4 මොකද්ද? 4ද? ඔක්කොම නෙමෙයි මේක තියෙනවා. හරි. තේරුම් හදවතින් 4 නේද? ඔව්. අනුව කරපු එක 2. මෙන්න මේක 3නේ. මේක 3 මේක 4 නේ. මේ පහ අන්තිම එක. අන්තිම එක මොකක්ද කියන්නේ? අහඹු ලෙස තෝරාගත් අයෙකු මින් වගා දෙකක් කරන අයෙකු වීමේ සම්භාවිතාවය. වගා දෙකක් කරන්නේ. නේද? අහඹු ලෙස තෝරාගන්න එකෙක් වගා දෙකක් කරන උන් ගාන කොහොමද හොයන්නේ? වගා දෙකක් කරන උන් ගාන විතර මේ තේයි ගම්මිනිසු දෙකම හදන උන් කීයක් ඉන්නවද මෙතන? p කියන්නේ 13ක් ඉන්නවා. හැබැයි මූ දන්නේ නැහැ නේ. අවුල්. කොහොමද හොයන්නේ? ඌ දන්නේ නැති උනාට ඊටු කලාප ඔක්කොම ටික දන්නවනේ. එහෙනම් මේක සමාන කරන්න කාරණා සාර්වත්වය. ඉතින් ඌ හොයාගන්න පුළුවන් අපිට. ඕනේ අපි හැම වෙලේම කරන්නේ. දැන් මූව r කියලා දාගන්න r වල තමයි හොයන්න ඕනේ. එහෙනම් අපි ගමු කලාප සෙට් එකතු 80ට. 80 සමාන වෙනවා කාටද කලාප සෙට් එකේ එකතුව. මම එකපාර මේ කලාප දෙකේම එකතුව 33ක් කියලා ගන්නවා. හරි. එයා හරි. ඊට පස්සේ 33 හරි මේ රතු අඳුර කරලා තියෙන එක 10යි යත් හරි. ඊට පස්සේ මේ පැත්තේ එක 12යි එකත් හරි. ඊට පස්සේ r එනවා. ඊට පස්සේ එනවා පිටින් කැල්ල කවුද? 15 මේ ගන්නේ. හරි. 80 සමානයි 33යි 10යි 43යි 43යි 53යි 2යි 55යි 55යි 60යි 70යි. අන්න 70ක් කියලා මෙතන දාන r ට උත්තරේ ගත්තයි කියද 10ක් කියලා. අන්න r මෙයානේ මෙහාන්නේ. එයා 10යි. එතකොට වගා දෙකක් පමණක් වගා දෙකක් පමණක් නේද? වගා දෙකක් කරනවා. අවලියම් වගා දෙකක් කරන දුම්බරි ගොවීන් ගන්න අවශ්‍යයි. තේරෙන්නේ? ගොවීන් නම් ගත්තයි r ගේ p ගේ එකතු නේද? r කියන එක 10යි p කියන එක 20යි. කොහොමද 23යි? එමසා සම්භාවිතාවය වෙවේකි 23යි සලකන ගාන ඔක්කොම ගාන කියන 80යි 23ක් කියලා 80යි 23ක් කියලා උතරේ ගන්න පුළුවන්. එහෙනම් අපි ඒ ගාන උලං ගාන අවලෙක අවුලන්නේ කරගන්න පුළුවන් ලේසි. හරිද? හරි. එතකොට මෙතනින් අපේ ඩිස්කෂන් එක ඉවර නාගන්නමයි මේ ටේබල් ඩිස්කෂන් එක මාවට වැදගත්. ඊළඟට අපි මේකේ කෙටි ප්‍රශ්න ටික කරන්න කලින් MCQ දැන් වලට කෙටි ප්‍රශ්න ගොඩාක් වරදිනානේ. අපි සාමාන්‍ය කෙටි ප්‍රශ්න මේ ප්‍රැක්ටිස් කරලා නැහැ ලොකුවට. මේ ඉඳ අපි මම බැලුවේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න කලින් කෙටි ප්‍රශ්න වලට ලබන සති පේපර් එකක් නැතුව කෙටි ප්‍රශ්න වලට දාලා තියරි ටිකක් සාකච්ඡා කරලා සාමාන්‍ය වාරේ කෙටි ප්‍රශ්න වලට ආසන්න 15කට එහා ප්‍රමාණයක් කිසි කින්නක් නැතුව කරගන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. ඒතකොට තව ඉස්සරහට පේපර් කරද්දී ඔය හදාගන්න පුළුවන් කොහොමද? හරිද? 25න් 25ම කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක සාමාන්‍යයෙන් දැන් කෙටි ප්‍රශ්න 10ක් 10ට වඩා අඩු ප්‍රමාණයක් කරනවා. ඊළඟ මේක මේ ඊළඟ කරන මේකට සෙට් වුණාම ඒකත් වීඩියෝ එකක් ඉවර දාන්නේ. ඒක කරලා සෙට් කරගත්තාම අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න ආසන්න 20ක් වගේ කරගන්න පුළුවන්. හරි.
ඒකට දාලා තියෙන ටික දුන්න හැකි. ඒක අපි ගණන් හදා හදා යන්නේ පාස් පේපර් එහෙම කර කර යන්නේ. එතකොට ඔයාලට වැඩි කරගන්න පුළුවන්. හරි එතකොට මේකේ කෙටි ප්‍රශ්න සාකච්ඡාව ඒ හින්දා දැනට ඩිස්කස් වෙන්න ඉස්සරහට ඩිස්කස් කරලා ඒක දාන්න. හරිද? එතකොට මේකේ රචනා ප්‍රශ්න අපි 12ක් සාකච්ඡා කරලා ඉවරයි. ඊට ටිකත් අපි ඉස්සරහට පාඩම් කිරීගෙන යනවත් එක්කම මේ විතරවල කරලා දාලා ඉවරයක්ම කරනවා සම්පූර්ණයෙන්. ඔය විතර වැඩේ යනවා මේ විතර අනිවාර්යෙන් මේක බහැලා කරන්න නිකන් ඕනේවට එපාවට ගන්න එපා වීඩියෝ එක දැක්කොත් එimhe මේක දාලා දෙනවා කියලා දැක්කොත් එimhe නිකන් ගණන් ගන්න නැතුව යන්න එපා තීරුම් ගන්න. අපරාධي හරිද? මේ කරගන්න ඕනේ කාලේ ආයි දෙතුන් පාර මේක කර කර ඉන්න එපා හරිද? හරි ඉන්න එකපාරින් කරගන්න මේක කරන්න පුළුවන් බැරි නෑ. තව දින සෑහෙන කාලයක් තියෙනවා. මේකේ මොනවද ඉතින් වෙනස් කරන්න බැරි නේ. දවසක් කියන්නේ කොච්චර කාලයක්ද? තව මාස ගාණක් තියෙනවා. මාස දෙකක් දෙකමාරක් තුනක් වගේ තියෙනවා. හරිද? තුනයි දවස් ගාණක් වගේ තියෙනවා. ඒකවල මේක වෙනස් කරගන්න පුළුවන්. ඔහේ ඉන්න එපා යන්න කාලේ යන්න එපා තේරුමක් නෑ. හරිද? අනිවාර්යෙන් ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් තමයි ගොඩ යamak තියෙන්නේ. නැත්තම් නම් කෙලවීම තමයි තියෙන්නේ. හරිද? ඒ වගේ මේ පේපර් කරන්නේ කියන්නේ මේ අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට් එක අප් කරන්න කියලා. ලකුණු අප් කරන්න. හරිද? එහෙම නැතුව නිකන් නැත්තම් මට වැඩ නැතුව එහෙම නෙමෙයි සෑහෙන්න වැඩ තියෙනවා. හරිද? ඒ කියන්නේ කැම්පස් එකේ ලෙක්චර්ස් එහෙම ඔන්ලයින් දාලා තියෙන්නේ. ඒවත් මට බලන්න තාම ඉස්සිලා ගොඩ ගහලා තියෙන්නේ. ඒවා නොකර මේවා කරන්නේ ඔයාලා ගොඩ දාන්න ඕනේ වගකීමක් කරන් තියෙනවා. ඒ වගකීම අනිවාර්යෙන් ඒ විදිහට කරන්න ඕනේ. හරිද? එහෙනම් මම මේ වගේ මහන්සිලා වැඩ කරනවා. ඔයාලා ඒ වගේ 10 ගුණයක් කරන්න ඕනේ. ඊට ඔයාලා විභාගෙට ලියන්නේ ඔයාලා රිසල්ට් එන්නේ. හරිද? ඒ හින්දා එහෙම කරන්න වැඩ කරන්න ඕන අනිවාර්යෙන් එක්කත් එහෙට මෙහෙට වෙලා ඉන්න බෑ. මම බලනවා පේපර් බලනවා. ලකුණු වැඩිවීම අඩුවීම මම බලනවා. හොඳට චෙක් කරනවා. ඇනලයිස් එක ඉස්සරහට යනවා. හරිද? අර හැම පේපර් එකකම ලකුණ මම දාගන්නවා. එතකොට බලමු කොහොමද ඉස්සරහට එන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ මම දන්නවා පේපර් ලකුණු 20 ගණන් 30 ගණන් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම තමයි පේපර් ලියද්දි. හරිද? මුලින්ම ලියන්නේ නේ. අවුලක් නැහැ. ඊළඟට වා වෙන්න ඕනේ දැන් ලකුණු කීය තිබ්බත් කමක් නැහැ. ඊළඟ පාරේදී අනිවාර්යෙන් ලකුණු 20 එකක ඉන්නවලු ලකුණු 50 try කරන ටාගට්. ගේ ටාගට් එක මාසයක් වගේ ඇතුළත කාලෙදී ලකුණු 50 අප් කිරීම. ඕකයි. ලකුණු 30 ගණන් 40 ගණන් වගේ ඉන්නවා. උඹේ ටාගට් එක මොනවද? ලකුණු 60 අප් කිරීම. ඔක තමයි ටාගට් එක. ලකුණු සාමාන්‍යයෙන් 40ට 40 වගේ අප් කරලා ඉන්නවා කියන්නේ සාමාන්‍ය ටිකක් හොඳ ලකුණක්. 40 45 50 වගේ අප් කරලා ඉන්නවනම් ටිකක් හොඳ ලකුණක්. උම්මව කරනවා අනිවාර්යෙන් ලකුණු 80කට 85කට එහා අධ්‍යය ගන්න ඕනි මේ පේපරේ වැඩ ඉස්සරහට කරන පේපර්ස් වලට. හරිද? හරි ඔය ටාගට් තියන ඉස්සරහට වැඩ කරගෙන යන්න ඉස්සරහට මේ වගේ පේපර්ස් ඩිස්කස් කරලා වීඩියෝස් විදිහට දෙනවා ළමයි. හරිද? හරි. එහෙනම් වැඩි කරන්න all the best.